මෙන්න ඒකට මගේ කියන ධර්ම තමයි කරණීය සූත්‍රය. මම සේරම කියන්නේ එහෙම මේ රෑ 10 12 වෙනකන් කියන්නේ එක ගාථාවක් කියනවා. නතරු පරම් නිකුබ්බේත කවමදාකවත් කිසි කෙනෙකුට නින්දා අපහාස නොකරව. ඔන්න තේරුණා. දැන් මේක දැනගත්තද? මොකද පළවෙනි මේකේ තේරුණා? කවමදාකවත් කිසි කෙනෙකුට නින්දා අපහාස නොකරව. නොකරව කියන්නේ කාටද? වෙනත් කෙනෙකුට නෙමෙයි මට. නොකරන බවට මම අදිෂ්ඨාන කරගනිමි. මේ මට මමම කියා ගන්නවා. කවදාකවත් මම තවත් කෙනෙකුට බනින්නේ නැහැ. නතරෝ පරම් නිකුබ්බේත ජාතියෙන් ආගමෙන් ගුණයෙන් භාෂාවෙන් හැඩතල වලින් කායික මානසික පිහිටීම් වලින් විශේෂ අවශ්‍යතා සහිත කෙනෙක් වෙන්න පුළුවන්. කිසිම දිනක මම නින්දා අපහාස නොකරන බවට මෙත් සිත රැකගනිමි. පළවෙනි පිළිවෙල. දෙක නාති මඤ්ඤේත කත්තචි නාඛංචි. මම හිතනවා මොකක්ද? මං වගේ ඉන්නේ මේ මම විතරයි. හැම කෙනෙක්ම වෙනස්. වෙනසට ගරු කරන්න මගේ සිත නම්ශීලී කරගන්න. මම වගේ ඉන්නේ මම විතරයි. මට ඕන විදියට අම්ම ලැබුණද නැත. Tamanට ඕන විදියට තාත්තා ලැබුණද නැත. Tamanට ඕන විදියට භාර්යාව ලැබුණද නැත. Tamanට ඕන විදියට ස්වාමියා ලැබුණද නැත. Tamanට ඕන විදියට දරුවා ලැබුණද නැත. සහෝදරයෙක් ලැබුණද නැත. පුළුවන් නම් නැගින්න කියන ආවුරුනේ මට නම් ලැබුණේ ගැලපෙනම නෝනයි කියලා. මට නම් ලැබුණේ ගැලපෙනම නෝන. මට ලැබුණේ මට හරියනම දරුවා. මං වගේමයි කියලා කවුරු හරි කියනකොට අපේ නම් පාස්සේ පොඩි එකේ රචනාවකට උත්තරයක් කියලා. අටේ පන්ති පොඩි එකේ. දැන් එන පොඩි හරි. 아무තු විදියට හිතන අයනේ. රචනාවේ තිබුණ මෙහෙම වාක්‍යයක්. සිද්ධාර්ථ කුමාරයා ප්‍රසාද මෙදැත්තේ නාගමනාක පවුලේ කියලා කියනවා. රචනාව බලලා මම ඒකයි කියන්නේ මොකද රචනාව. එයාට දෙන්නත් මේ පොඩි සිද්ධාර්ථ කුමාරයා ප්‍රසාද මෙදැත්තේ නාගමනාක පවුලේ කියලා කියනවා. මේ කියන්නේ කල්පනා කරලා මට උත්තරින් දෙන්නේ නැහැ. රාජකීය පඬිතුයට උත්තරින් දෙන්නේ නැහැ. ඒ හේතුව දෙන්නේ. ඇත්තටම මට උත්තරේ ආවේ නැහැ. මම මේක ගෙන්නේ. ඒක කියන්නේ කියන්නේ වා බක්කේ හේතුව දෙන්නේ නෙවෙයි. චුට්ටක් පුණිකා කියනවා. ඒ කොහොමදනේ එකව පවුලකින් දෙන්නේ පොළොව බලාගෙන අපායට ගිහින් නැහැ. මට නිකන් චක්කු බුදුපාදිනාන බුදුපාදි වගේ වුණා. මේ මොකද්ද කිව්වේ කියලා. ඇත්ත නේද? පොඩි අපේ රචනාවට 100 කියලා ලකුණු දීලා පොඩි මගේ ළඟ තියාගත්තා. අපේ ශාසනයේ පොළොව බලාගෙන අපායට ගිය පුලිස් දෙනෙක් 5 දෙනෙක් ඉන්නවා. මම දැක්කා පහයි. පහෙන් දෙකක් තාත්තයි පුතයි වුණා නම් හරිනේ තාත්තයි පුතයි පහෙන් දෙකක් වුණා නම් සුපබුද්ධ ශාකරයතුමා දේවදත්ත හාමුදුරුවෝ දේවදත්ත කුමාරයා විවාහක බිරිඳගේ කසාද බිරිඳගේ සහෝදරයා බිරිඳගේ තාත්තා පොළොපරාගේ විලිස්තිනේ දෙන්නේ එකම පවුලක තාත්තයි පුතයි නම් ඇවරේජ් එකක් හැටියට ප්‍රතිශතයක් හැටියට ලෝකේ නරකම නරක පවුලෙන් තමයි සිද්ධාර්ථ කුමාරයා කසාද බැඳලා තියෙන්නේ. කොහොමද ඒකේ පොඩි උනේ දැනුණා? අපි හිතුවා. හරි. කාලය දීපය දේශය කුලය මම කියන පංචමහා විලෝකණය එසේ මෙසේ තරන නෙවෙයි පොළොස් දෙක තුන කොහොමද නෙවෙයි තෞතිසා දිව්‍ය ලෝකෙ කියලා විශාල ටැස්ලයිට් ගහුවා කියන්නේ මේක සර්ච් කරලා මුළු Google එකම චෙක් කරලා හරි කාලය දීපය දේශය කුලය මම කියන පහම හොදලා හොයලා බලන්න තමයි ඉවරුනේ. අපි නම් හොඳ කියන්න පුළුවන්. එහෙම එකේ ඉපදිලා අසාධ බඳින්න ලැබුණේ
පොළොව පලාගෙන අපායට ගියපු පවුලකින් නම් දේවාලයකමයට හොඳ පවුලක් නේද? ලැබෙන්නේ නැහැ. ඒක නිසා දුකෙන් එපා. අනියත්තනේ බුදුහාමුදුරන්ට තියෙනවා. ඉතින් ආයෙත් අතරේ නැහැ. නාති මඤ්ඤේත කත්තචිනං කන්ති මට ඕන කෙනා ලැබෙන්නේ නැහැ. මෙතන ඉන්න හැමෝම හිතින් කියනවා ඇති. ඇත්ත නේනම් මට ඕන කෙනා ලැබෙන්නේ නැහැ. හොයන්න කොහෙද ඉන්නවද කියලා. තමන්ට ඕන කෙනා හොතර හොයන්න කොහෙවත් නැහැ. තමන්ට ඕන කෙනා හරියන කෙනා කොහෙත් නැහැ. හරියන්නේ නැති කෙනා තමයි ලැබෙන්නේ. ඒ නිසා අපි මොකද්ද මේ කියන්නේ? වෙනසට ලක් කරන්න. මම වගේ උගත් නෑ, මම වගේම ධර්මති නෑ, මම වගේම සීලවන්ත නෑ, මම වගේම ගුණවන්ත නෑ, මම වගේම පරිත්‍යාගශීලී නෑ. සත්තු මරනවා, හොරකම් කරනවා, අනාචාරය කරනවා, බොරු කියනවා, රාමල පානය කරනවා, වැරදි කරනවා, පෞකාර, දුරාචාර, දුෂ්කරිත, අදම පහක් විරස්තිය ජීවිත ගත කරනවා. මම වගේම හැමෝම සත්පුරුෂ නෑ, මම වගේම ධර්මයේ දන්නේ හොඳයි නරකයි දෙකටම අදාළ රාජචරිත, දෝෂචරිත, මොහචරිත, සද්ධාචරිත, බුද්ධචරිත, විකාකචරිත චරිත හයක් තමයි පවුලේ ඉන්නේ. අම්ම සද්ධාවන්තයි හැමදාම පන්සල් යනවා. හැබැයි පුතා යන්නේ අම්ම ඇවිල්ලා හැමදාම ටික බලන්න අපේ ආම්බුලේ මේ පොල්ල පන්සලට ගෙන්නව ගන්න බෑනේ. පුදුම හිතුවක්කාරකමක් මේ තියෙන්නේ. ඉක්ුණී කාලේ අම්මා වෙලි මට කියනවා. තාත්තා වල ජොබ් එකක් කරා. පුතයි දුවේ පුතා යන්නේ මාතෘ ප්‍රසිද්ධ පාසලකට. දැන් ඒ ලෙවල් කරනවා. මේ අම්මා කියන්නේ ඇත්ත නේ නම් පොඩි එකක් කවදාවත් පන්සල් එන්නේ නැහැ. ඊසියකට දකින්න හම්බුනේ. මමත් ඕක හොඳට උඹේ තියාගෙන ඉඳපන් අහුවෙච්ච වෙලාවක මොනවා හරි අහන්න කියලා. අම්මා කියන කතාව ඔයාට උත්තරයක් තියෙන්න පායි. ඊට පස්සේ මේ අහුවෙච්ච අතුරු පාරකදී මම කිව්වේ පොඩ්ඩක් ඉතින් එහෙම මට ඉන්නේ කියලා ගිහිල්ලා මාතෘකාවට ආවා. මම ඉතින් මට අහන්න ඕනේ යනවා. මුකුත් බැලුවා පන්සල් මේ මොකක්ද කියලා කතා කරනවා. බලන්න මම හැමතිස්සෙම වෙනවා. ඔල්ලක ගල්කඩේක අපෝ හාමුදුරනේ අපේ අම්මා යන්නේ නැත්තම් හොඳයි කිව්වා. ඒක අපේ අම්මා හැමදාම පන්සල් ගිහිලා ආපු දවසට අපේ තාත්තට බනිනවා කුරුහම්ම කියනවා මේ තාත්තට බනිනවා. මට අම්මට බනින්නත් බෑ ගහන්නත් බෑ. මම පොතපත ඉගෙනගෙන තියෙනවා ආනන්තරේ පාප කර්මයේ කියලා අපේ අම්මා අපේ තාත්තට බරින විදියට මට තරහ ගිහිල්ලා පෞපිරේ කියලා මට බය කිව්වා. මම ඒ නිසා අපේ ආම්දුරගේ පන්සලට මම ආවේ නැති වෙන හේතුවකට මම වෙන පන්සල් වලට යන්නේ කිව්වා. අපේ තාත්තට ඉන්න දෙන්නෙම නෑ. අපේ තාත්තා හරි අහිංසකයි. හැම දෙයකම බනිනවා නරක වචන කියලා බනිනවනේ. අපේ තාත්තා හරිම හොඳ කෙනෙක්. තාත්තට බනිනවා. පන්සල් ගිහින් වෙලා බනින්නේ. දැන් උත්තරේ හරි නේද? උත්තරේ හරි. ඒ කියන්නේ දැන් Taman හිතනවා මං වගේම පන්සල් යන්න ඕන. එහෙම නෑ. පන්සල් නොයන සියල්ලෝම දුස්සීලයෝ වෙති. සමහර වෙලාවකට මල විතරක් වුණාම සාසම්බන්ධ පන්සලේ සීලම හාමුදුරු මල විතරට යනවා. ඒ අම්ම නැති වෙලා තියෙනවා. ඒ ආත්තම්ම නැති වෙලා. හාමුදුරු බණ කියනවා ඉවරයක් නැහැ. ಗುಣ කතා කියනවා. හැබැයි සමහර තැනක අම්මලා ළමයි හත්තට දෙන කටු මැටි පැල්පතේ කුසලින්නට ආහාරයක් නැහැ. අනන්ත දුක් පිළිගෙන රටක ලෝකයේ පින්වන්ත දල්පටව බිහි කරලා නායාද කරලා ගෙවල් දොරවල් එළියට දාන ඒ අම්මලා බුදුවරු වගේ ගේ පුල දරුවෝ හදනවා. අපිට පේන්නේ පන්සලේ දායක සභාවට පේන්නේ සමිතියට පේන්නේ ඒ උනට ගෙවල් වලින් එළියට යන දරුවෝ ලෝකයක් සුවපත් කරනවා. හැබැයි සමිතියේ නමලිය වෙලා නැහැ. දායක සභාවේ නමලිය වෙලා නැහැ. එහෙම මව්වරු පියවරු අනන්තවත් මම දැකලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ
වෙනසට කරු කරන්න. කිසිම කෙනෙකු මං වගේ නෑ මං වගේ හිතන්නේ ගෙදර මක් ගත්ත දේ ගත්ත තැන තියන්න ඕන මං වගේ වෙන්න ඕන ආයි මාත් එක්ක සෙල්ලම් නෑ කියලා පුතු අම්මෝ මරාගෙන මැරෙනවනේ. ඔව් මරාගෙන මැරෙනවා. මං වගේම වෙන්න ඕන. ගලපල පොරොන්දම් ගලපල හේතු කරලා බැලුවා හරියට කෙනා ලැබුණද? ලැබුණේ නෑ. ඒ නිසා නාතිමන්‍යයේ කත්තචනම් කන්ති තමන්ගේ බිරිඳට ආදරය කරන්න. පටන් ගත්ත ආදරය රැකගන්න මෑණකම. පටන් ගත්ත ආදරය රැකගන්න. ධර්ම බිහි කරලා අවුරුදු කීපයක් ගියාම ආදරය පෑගලින් පිටිපස්ස වලින් නැත්නම් කටපුරා මගේ නුවරට ආදරය කියලා කියන්නේ. කටපුරා තමන්ගේ භාර්යාවගේ ගුණ කියන්නේ. දවුම් ටික හදන්නේ බිරිඳ ස්වාමි දුවේ මොනතරම් කැපකිරීමක් කරනවද? හැබැයි අනුපාඩු ගමනයි කියන්නේ. එහෙම වෙන්න එපා. ආදරය දෙන්න, දරුවන්ට ආදරය දෙන්න, සෙනෙහස දෙන්න, සහෝදරයන්ට ඇසුරු කරන හැමෝටම අඩුපාඩු නොකිය සෙනෙහස, මෛත්‍රිය, කරුණාව දෙන්න. සමහර විට අදහම් වෙනගෙන ආහෙට මිය ගියා කියලා පණිවිඩයක් එයි. වෙනස දරුවන වෙනස දකින්න. හැමෝම එක වගේ ඉපදිලා නැහැ. ව්‍යාරෝසනා පටික සංඥා ඉක්මනට ඉවර කරනවා. කවුරු හරි බාහිර මේ මොකක් හරි දෙයක් නිමිති කරගෙන මොකක් හරි සිද්ධියකට තරහ කියන ආවේශ කෝධ දේශ පටික සිතකින් කවුරු හරි බණිනවා කොහොමද කරන්නේ ව්‍යාරෝසනා පටික සංඥා උඹට ඔහොම වෙච්ච එක හොඳයි කියලා බයිනවා. හරි උඹට ඔහොම වෙච්ච එක හොඳයි කියලා ව්‍යාරෝසනා පටික සංඥා බැලුවම මොකක්ද නේද වෙන්නේ? ඔන්න මතක තියාගන්න ඕන පණිවිඩය. නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය. එයා ඒපත් වෙච්ච දුක මේ මට ලැබෙනවාට මම කැමති විය යුතුය. ඒක මොකක්ද නේද? ඊළඟ වෙලාවේ මගේ කටහඬ නැති වෙයි, කතා කරන්න බැරි වෙයි, ගොළුෙක් වෙයි. කාට හරි බැන්නොත් ජාතියෙන් කුලයෙන් ආගමෙන් පිහිටි කායික මානසික ස්වභාවයෙන් බැන්නොත් කතා කරන්න බැරි වෙනවා. කට තියෙනවා. වොලියුම් නැහැ, සවුන්ඩ් එක නැහැ, ටියුන් එක නැහැ. කැමතිද? එහෙම කැමති නම් බණින්න. ඊළඟ අවස්ථාවේ මිනිස්සියෙක් බොහෝ දුරකට මිනිස්සියෙක්ම වීමේ සම්භාවිතාවයක් තියෙනවා කියලා මම හිතනවා. මගේ දැනීමේ හැටියට. එහෙම කියලා උඩ බලාගෙන ඉන්න එපා. අපි හැමෝම වේටිං ලිස්ට් එකක ඉන්නවා. කාඩ් එකකුත් අතේ තියෙනවා. උපන්දිනයක් තියෙනවා. නේද දවසට නැත්තේ. මේක එක්ස්පයරි ඩේට් එක හොයාගන්න බෑ. මගේ හිතවත් මහත්මිය විශ්‍රාම ගිය හැටේ. කෝටි දෙකක් ලැබුණා එතුමාට ආයතනයේ. මාසික පණියක් නැහැ. වැඩ කළ කාල සීමාවට කෝටි දෙකක් ලැබුණා. තිබිච්ච පරණ ගෙදර කඩලා තට්ටු දෙකට ගහන්න පටන් ගත්තා. පැරණි කුංචි ගෙදර හරිම ලස්සන මතු කඩන්න එපා. බුදුමා සල්ලි වලට ගියා ගන්න. ඔක තියෙන්න දෙන්නේ නැහැ කැඩුවා. ලොකු ප්ලෑන් එකක් හදලා පටන් ගත්තා. අක්තිවාරම ගානකට මම පිළිත් කියන්න කියලා. කන් ටික නග්ගලා තියෙනවා. කම්බි කෝරු ටික උඩට ගිහිල්ලා තියෙනවා. හෘදයා බාධයක් හැදෙලා මාස දෙකයි ගෙන්නේ. මම තරම් බලවිතර ගියපු අය කවුරුවත් නැතුවේ. මරණය අතේ තියෙනවා. මානය ළඟම ඉන්නවා. මට වැඩිපුරම කවුද ආදරේ? මාරය. මගේ දෙපා. ඔච්චර ගානේ මාරය යන්නේ. මාරය තමයි වැඩිම ආදරේ. ඒක දන්නවද? එක තත්පරයක්වත් මගේ ළඟ හෙල්ලෙන්නේ නැහැ. නොබැලපෙන වෙලාවල් නැහැ, අසුබ වෙලාවල් නැහැ. එන්න අමාරුයි කියලා කරන්නේ ඇලදල ගංගා උඩුකෝනේ මහසරේ යන්නේ මලතොටේ කෑම කාමරේ විතර කාමරේ කොහේද කොතරද මගේ ඉඩමද අනුන්ගේ ඉඩමද ඕන තැනකට යාරිනේ උතුම වැඩි එයා බුදියන්නේ නැහැ මගේ ළඟට වෙලා ඉන්නවා අපි ඉතින් ගෙවල් දොරවල් හදලා CCTV කැමරාවක පරිසම් කියලා ගහගෙන ආරක්ෂකයි සංරක්ෂකයි සුරක්ෂිතයි කියලා බුදිය ගන්නවා කවුරුත් නැහැ ආමරේ එයාට මාව ගන්න ඕන
වෙලාව දවස තත්පරය හරියටම ටයිමින් තියලා මාව ගන්නවා. වෙනස් කරන්න බෑ. ලෝකේ කිසිම කෙනෙකුට අඩුක් නෑ වැඩික් නෑ භාගයට දීලා නැති යමක් වෙනම් ඒ මරණය විතරයි. උද්ඝෝෂණ කරන්න දෙයක් නෑ, ගෑගෝ ගහන්න දෙයක් නෑ, ඉල්ලන්න දෙයක් නෑ. වෙලාවට කාට වේලාවට ලැබෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි අනාගතය ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ මොන්නේ? අනාගතයක් තියෙන අපිට. 60න් පස්සේ නම් කොහෙන්ම අනාගතය ගැන හිතන්න ඕනේ නෑ. 60ට කලින් හිතන්න. ඒ කියන භෝගේ බුද්ධිය දී කම්මං පයෝගේ චතුත්ථ නිදාපේ ආපදාස භවිෂති සේරෝම ආයෝජන බලමනා කරන මේ ව්‍යාපෘති අතිවාරම් බිස්නස් සේරෝම 60ට කලින් කරගන්න. අර විදියට ආයෝජනය කරගන්න ගන්න ඕනේ ඉදිරි කරන්න සේරම කරන්න ආර්ථිකයේ දර්ශකයේ ඉගෙන ගන්න. 60න් පස්සේ සත්‍ය පහක්ම ඉදිරි කරන්න. ඒ දන්නවද? ලෝක සෑම කාන්තාවක්ම 75 මැරෙනවා 73 පිරිමි මැරෙනවා. අවුරුදු 73 75 පැනලා නම් ඉතකොටම එදා උපයන මුදලවත් ඉදිරි කරන්න එපා. මේ මම කියන දේවල් කැමතිනම් බාර ගන්න. ඒ දන්නවද? හරියට ලෝකේ මරණානුපාතිකයේ පන්නපු මේ මට තවත් කල් ඕන මොකටද? ඒවා මගේ හිතවත් ගොඩක් උදා කරන 86යි පුතාට කිව්වොත් දීපා මගේ ඉඩම. අක්කර තුනක් තිබුණා. ගාල් පාරන්තර ඕනි ගන්න වටිනවා. තාත්තගේ ඉතින් හොඳවැල් දෙකක් කියපු ගමන් ලියලා දුන්නා පුතා තාත්තට. තාත්තා මේකේ සුද්දන්ට ගෙවල් කීපයක් හදන්න හැදුවා. තාත්තා සුද්දන්ට ගෙවල් හදන්න නගර සභාවටයි පාලිය සභාවටයි එහෙට මෙහෙට ඇවිදින්න ලැබුණේ මාස 7යි. තාත්තා නෙවුණා. ඒක තමයි ජීවිතයේ හැටි. ඒ නිසා පින්නතුනේ අපි හිතාගෙන ඉන්න මේ ජීවිතය ගත කරන්න අපිට වෙලාව ලැබෙනවද? මා පැතූ ජීවිතේ මට ලැබෙනවද? අනිමිත් කෙනෙක් සුමතරයක් කියනවා ලෝකේ මිනිස්සුන්ව ළඟා කරගන්න බැරි කරුණු පහක් කියනවා. එකක් තමයි ජීවිතය. දෙක හැදෙන හැටි. තුන ජීවත් වෙන තේ ඉතිරි කාලය කොච්චරයිද? හතර මම මැරිලා ඇදගෙන වැටෙන තැන. පහ මැරිලා ඉපදෙන තැන. පුදුම අවිනිශ්චිතයි. පළවෙනි ජීවිතේනේ. දැන් මෙතන ඉන්න අය මම පැතූ ජීවිතයද මට මේ ලැබිලා තියෙන්නේ හිතන්නකෝ. ඔයාට දෙන්නම් කියපු ජීවිතේ කවුරු හරි දීලා තියෙනවද? මම ඔයාව අරගෙන ගිහිල්ලා අරක දෙනවා මේක දෙනවා ගුඩින් දෙනවා මඩින් දෙනවා ස්වර්ණාභරණ දෙනවා ඔයාව බලා ගන්නවා මටත් වඩා කර මගේ ආයුව අරගෙන ඔයා ජීවත් වෙන්න කියලා මම ඔයාට ආදරේ කියලා මාව අරගෙන ආපු අය මාව ජීවත් කරාද? ජීවත් කරා. මා පැතූ ජීවිතය මට ලැබෙන්නේ නැත. අනාගතයේ කිසිසේත්ම ලැබෙන්නේද නැත. ස්වාමීන් වහන්සේ නම ගැටියට මමත් හිතුවේ නෑ මේ තැනට ඇවිල්ලා නතර වෙයි කියලා. මා පැතූ පැවිදි ජීවිතය නෙවෙයි අද මම මේ ගත කරන්නේ. මොකද මම ප්‍රාර්ථනා කරනවා. අදටත් මම ප්‍රාර්ථනා කරනවා හෙට උදේ මට ඒ තැනට යන්න පුළුවන් නම් හෙට උදේම මම යනවා. ගිහි ජීවිත ගත කරන ඔයත් ගත කරන සැප තමයි ගිහි සැප. ළමයි ළමයි හදාගෙන සල්ලිවත් පොරසක්කම් හදාගෙන ගෙවල් දොරවල් හදාගෙන ගිහි සැප විඳිනවා. අපිට තියෙන සැප මොකක්ද? පැවිදි සැප. දැන් කියන බලන්න හාමුදුරුවෝ විදිහට සැප කියන්නේ මොකක්ද? පැවිදි සැප කියන එකේ උත්තරේ කියන්න බලන්න. හාමුදුරන්ට මොනවාද වර්ණ කියනවා මේක කියනවා මොනවද හාමුදුරු බුදුම සැපක් නේ හාමුදුරන්ට මේක කියලා කියනවා. ඇත්තට මේකද සැප? මොකක්ද අපිට තියෙන සැප කියන්නේ? එක්කෙනෙක් හරිනේ. පැවිදි ජීවිතයේ සැප මොකක්ද? සපත්ත භාරෝ සකුණෝ විය. පියාපතේ වරපමණක් තියෙන සැහැල්ලුවෙන් අහසේ පියාසරන කුරුල්ලෙක් වගේ යන්න පුළුවන්. බැරිද? දැන් මට මෙතන යාපනයේ යන්න ඕන. මේ පියවරේ මට දැන් යාපනයේ යන්න පුළුවන්. අපේ එළේ උන්නේ වඩා ගන්න උන්නේ පෝෂණය කරන්න උන්නේ නඩත්තු කරන්න උන්නේ බැඳීම් නෑ. කවවත් නෑ. ඒකම මදිද? ඒකම මදිද පැවිදි ජීවිතේ.
මම විශ්වවිද්‍යාලයේ ගිහින් මේ යනකොට මේ ස්වාමීන් වහන්සේලා 100ක් විතර ඉන්නවා. දැන් මම පස් දෙනෙක් විතුරුනාද මම දන්නේ නැහැ. මේ අද ඉන්න අය හෙට නැහැ. ආපහු හෙට ගිය බලමු එදා ඉන්නකොට ඊට බහුල ගානේ. මේ පොට්ටම් ගහක් කියලා උඩේ යට ඉන්නවා. මේ අදහමිගේ අනුරුත් හෙට ගිහින් බලන්න කැන්ටින් එකේ ගෑනමෙකුට කෑම කපනවා. හරි ලොකුනේ මේක. දේශ ශාලාවට දාන ඔඩිටෝරියම් එකට බඳන්නේ දාන පළමු දේශනය දෙනවා. තෝරා ගන්න කැමති විෂය. කැම්පස් එකේ ඉගෙන ගත්ත එකලු දින නිසා කිව්වට වුණක් නැහැ. මේ කියන්නත් ගැහණු පිරිමි ළමයි 500ක් විතර කිචි කිචියේ හිර වෙලා දැන් මේ දේශනයට සාන්නේ. ආම්දුරෝ ඉන්නවා මම අපිට ඕන තරම් ඉන්න පුළුවන්. අතනක් තියෙනවා මෙතනක් තියෙනවා ඉස්සරහක් තියෙනවා පිටිපස්සේ තියෙනවා ඕන තරම්. දෙපැත්තේ ගෑන ළමයි ඉස්සරහක් තියෙනවා පිටිපස්සේ තියෙනවා. අවුරුදු 22 වගේ වයසනේ. තරුණ වයසනේ. ඒ නිසා මම කල්පනා කරා ඉස්සරහ ගෑන ළමයි මේ පැත්තේ ගෑන ළමයි තම පැත්තේ ගෑන ළමයි පිටිපස්සේ ගෑන ළමයි. උගී මොකක්ද වෙන්නේ? හරියට දකින්න හම්බුනේ. මට යන කලදසා වේග බන්නා. අනේ මට නම් බෑ ඒක යන්න. එදා වගේ මටත් ආසයක් මහානකම. මම හිමින් සීරු බැලුවා. වෙන පැත්තකට ගියා නම් හොඳයි කියලා ආමුදුරු නැති විශයක් පොතෝරගත්තා. ආමුදුරු නැති විශයක් ගන්නවා. එතකොට ගැහණු ළමයි 50කට වැඩි හිටියා. විශේෂ වේදි උපාධියක් තෝරගත්තා. එක ස්වාමීන් වහන්සේලා මට උන්වහන්සේ දිය මම විතරක් ඉතුරුනා හරිම බයෙන් මම මගේ කාර්යය කරගෙන මම අර්ථාත්මය ලැබුවා. පස්සම ඒ නිසා පැවිදි ජීවිතය ගත කරන්නට මට අවශ්‍ය කරන චින්තනය මම ඉදත් හදාගත්තා අදත් හදාගන්නවා. ඒ නිසා එදා පැවිදි වුණ සතුටට වඩා සතුටක් අද මම මුක්ති විඳිනවා. හැබැයි තියෙන බැඳීම් එක්ක තියෙන සැප නැති වෙලා ගිහිල්ලා තියෙන රාජකාරියත් එක්ක අන්තිමට කියන්න තියෙන පිළිතුරේ අර කියන දුකටපත් වෙන්න කැමති නම් කෙනෙකුට නින්දා පහස කරන්න.